ආයිබෝවන් සියලු දෙනාටම ගොඩක් දුරට මේ වීඩියෝ එක බලනවා ඇත්තේ අපේ කොරියන් සම්බන්ධ ගුරුවරු ඒ කියන්නේ EPS topic කොරියන් exam එක කරන ගුරු මහත්තුරු බලනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අනිත් එක විශේෂයෙන්ම මේ වීඩියෝ එක හැදුවෙත් අපේ ලංකාවේ ඉන්න කොරියන් exam සම්බන්ධව දරුවන්ට උගන්වන ගුරුවරු වෙනුවෙන්මයි. ඒතර ඇත්තටම අපේ සිස්ටම් එක ගැන කතා කරොත් අපේ තියෙන්නේ HRD එකෙන් දෙන කොරියන් එක්සෑම් එක කරන විදිහටම ඒ ක්වොලිටි එකෙන්ම අපි එක්සෑම්ස් අපේනවා. ඊට අදාළ platform එකක් තමයි අපි මේන්ටේන් කරගෙන යන්නේ. එතකොට මේකෙදි අපේ ටීචර්ස්ලට පුළුවන් ළමයි වෙනුවෙන් අලුතෙන් තමන්ගේම platform එකක් build කරගන්නේ නැතුව ළමයිට එක්සෑම් දෙන්න සහ එක්සෑම් ලැබ් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලින්ක් එකක් විදිහට මේක ළමයිට දෙනවා නම් හරිම සරලයි. පාස්වර්ඩ් එකක් සහ ලින්ක් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ හරියට Zoom ලින්ක් එකක් වගේ. හැමෝම දන්නවා Zoom එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ විදිහටම ළමයාට ලින්ක් එකයි පාස්වර්ඩ් එකයි යවුවට පස්සේ ඒ ළමයාට පුළුවන් ඒකට ලොග් වෙන්න. ඉතින් මේ එක්සෑම් ලැබ් එකක් කරන්න අදහස් කරන ටීචර් කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ ලින්ක් එකක් විදිහට යවලා ළමයිට එක්සෑම් එකක් දීලා ඒ ළමයිව එක්සෑම් එකට ට්‍රේනින් කරන්න අදහස් කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බොහොම වැදගත් වෙයි. අනිත් එක තමයි දැනටමත් මම දැක්ක ලංකාවේ ඉන්න ගොඩක් ගුරුවරු ගුරු මහත්තුරු එයාලගෙම කියලා වෙබ්සයිට් හදලා තියෙනවා. එතකොට සිස්ටම් හදලා තියෙනවා. ගොඩක් ඒවත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ළමයිට. ඒවයිනුත් වැඩ කරනවා මම දැකලා තියෙනවා. ඒ හා සමානවම හොඳම ක්වොලිටි එකකින් අපේ සිස්ටම් එක තියෙනවා. මොකද හැමෝටම වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරන්න බෑ. ඉතින් එහෙම කරන අයටත් අපි සහයෝගය දෙනවා. ඒ වගේම අවශ්‍ය තාක්ෂණික දැනුම අවශ්‍ය නම් ඒක අපි ලබා දෙන්න සූදානම්. ඒ වගේම තමන්ගේම වෙබ්සයිට් එකක් බිල්ඩ් කරගන්න නැතුව මේ වගේ තර්ඩ් පාර්ටි වෙබ්සයිට් එකක් කරහා ඔයාලා කැමති නම් මේ සිස්ටම් එක පාවිච්චි කරලා එක්සෑම් බිල්ඩ් කරලා මේ විදිහට එක්සෑම් කරන්න මේ වීඩියෝ එක ඒ ටීචර්ස්ලට ගොඩක් වැදගත් වෙයි. මම සරලව මේක පැහැදිලි කරනවා. ඉස්සෙල්ලාම ටීචර් account එකක් අපේ සිස්ටම් එකේ හදා ගන්න ඕනේ. ඒකට මේ register කියන බටන් එක ක්ලික් කරලා ඔයාලා මේ ටීචර් කියන එක සිලෙක්ට් කර ගන්න ඕනේ. කරලා එක්සෑම් එකට මේ සමා වෙන්න මේ account එක register කරගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලට තියෙන්නේ මේ නම සහ username එකක් දීලා මේ විදිහට මේ පොඩි දත්ත ප්‍රමාණයක් දෙන්න තියෙන්නේ. මේක දීලා account එකක් create කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න තියෙන්නේ මෙතෙන්දී password එකක් දෙනකොට ඔයාලා capital simple සහ පොඩි symbol එකක්. උදාහරණයකට @ ලකුණ. එතකොට අපි ඩොලර් sign එක ඒ වගේ symbol එකක් පාවිච්චි කරන්න ඕනේ. capital සහ simple ලකුණක් ඒ වගේම symbol එකක් සහ ඉලක්කමක්. එතකොට මේ සියලු දේවල් කලවම් වෙච්ච password එකක් තමයි දෙන්න ඕනේ. එතකොට මම හිතනවා මෙතන වෙන අමතර දෙයක් කියන්න නැහැ. මොකද account එකක් හදා ගන්නවා කියන එක ගොඩක් පහසුයි. ගැටලු තිබ්බොත් මේ දාලා තියෙන නම්බර එකට කතා කරලා ඔයාලට ඕන වෙලාවක පුළුවන් අපව සම්බන්ධ කරගන්න. right. මම දැන් හදලා තියෙන ටීචර් account එකකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද සරලව මේ දේවල් ටික කරගන්නේ කොහොමද කියලා. හරි. මේ තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ටීචර් කෙනෙක් රෙජිස්ටර් වුණාට පස්සේ කොහොමද තමන්ගේ ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නේ කියන එක. එතකොට ඒ ටීචර්ට අදාළ ස්ටුඩන්ට්ස්ලා ටික මෙතන පෙන්නනවා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ටීචර් කෙනෙක් රෙජිස්ටර් වුණාම අපි ඒ ටීචර්ට අදාළ එක්සෑම් ප්‍රමාණයක් අපි නොමිලේ ලබා දෙනවා. නොමිලේ කියන්නේ අපේ වෙනම පැකේජස් තියෙනවා ලින්ක් වලට සහ ලැබ් පැකේජස්. එතකොට ටීචර් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ප්‍රධාන වෙන ගැටලුව තමයි සම්බන්ධ වෙච්ච ගමන් එයාලට එක්සෑම් පේපර්ස් නැහැ. හැබැයි අපි ඒ ටීචර්ට අදාළව අවශ්‍ය කරන එක්සෑම් පේපර්ස් අපි නොමිලේ ලබා දෙනවා. එතකොට තමන්ගෙම කියලා ඒවා බිල්ඩ් කරගන්නත් පුළුවන්. නැත්නම් අපි දෙන එක්සෑම් පේපර්ස් දෙන්නත් පුළුවන්. එතකොට ඒවා චෙක් කරගන්න ඒ ඔක්කොම කරන්න පුළුවන්. මම සරලව මේක පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලාම ඩෑෂ්බෝඩ් එකේ ඉඳලා මේකෙදි create exam වලට ගියොත් ඔයාලට පුළුවන් ටීචර් කෙනෙක් විදිහට මේ තියෙන ප්‍රශ්න ඇඩ් කරලා එක්සෑම් එකක් හදන්න. එතකොට reading එකේ ප්‍රශ්න 20ක් තියෙනවා, listening එකේ ප්‍රශ්න 20ක් තියෙනවා. එතකොට අපි reading ප්‍රශ්න ඇඩ් කරොත් මේ විදිහට මෙතෙන්ට ඇඩ් වෙනවා. එතකොට reading කියන එක මෙතන සිලෙක්ට් කරගත්තොත් අපිට පුළුවන් මේ විදිහට ඔයාලට පේනවා පේපර් එක හදන්න පුළුවන්. ඔය. එතකොට අපි listening එක දාගත්තොත්
listening එකේ ප්‍රශ්න මේ විදිහට ඇඩ් කරගෙන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නේ preview කරන්න නම් මේ විදිහට preview කරගන්න පුළුවන්. එතකොට මේකෙන් 다음을 듣고 알맞은 것을 고르십시오. මේ වගේ උත්තර ප්‍රශ්න 남자는 프로그램에 참여하고 싶지 않아요. මේ විදිහට preview කරගෙන Tamanට අදාළ Tamanට ගැළපෙන paper එකක් ළමයි වෙනුවෙන් නිර්මාණය කරගන්න ටීචර්ස්ලාට පුළුවන්. ඒතර මේකේ question වලට ගියොත් Tamanටම කියලා ප්‍රශ්න හදන්න පුළුවන්. එතකොට මේකෙදි මේ category එතකොට reading listening කියන එක මොකද්ද? එතකොට මේ වගේම ප්‍රශ්න order එක ඊට පස්සේ picture එකක්ද? ඒ කියන්නේ අපි දන්නවා images තියෙන ප්‍රශ්න තියෙනවා. එතකොට voice track තියෙන ඒවා තියෙනවා. විවිධාකාර ප්‍රශ්න කැටගරි තියෙනවා. ඒ අදාළ එක තෝරලා මේ ප්‍රශ්නේ නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මෙතන ඊට අදාළ ප්‍රශ්නෙට අදාළ question type එක තෝරන්න පුළුවන්. difficulty level එක පුළුවන් කැමති නම් තෝරන්න. ඊට පස්සේ ප්‍රශ්නය සහ අමතර ඒකේ subsection එකක් තියෙනවා නම් paragraph එකක් තියෙනවා නම් උත්තර 4 මේ විදිහට ගහලා හරිම සරලව images upload කරනවා නම් පුළුවන් images upload කරන්න. ඊට පස්සේ section create කරන්න පුළුවන්. ඒ section create කරාට පස්සේ තමන්ගේ තියෙන ප්‍රශ්න ටික මෙන්න මේ create exam වලට ගියාම තමන්ගේ මෙතන list වෙනවා. list වෙලා තමන්ට පෙන්නනවා තමන් හදපු ප්‍රශ්න. ඒතකොට ඒව එකතු කරලා තමන්ටම පුළුවන් ළමයිට තමන්ගේ exam paper නිර්මාණය කරගන්න. ඒතර මම ආයෙත් මතක් කරන්නම් තමන්ගේ paper නිර්මාණය කරගන්නකම් අපේ තියෙන exam papers අපි දෙනවා. ඒවා කිසි ගැටලුවක් නැහැ. අපේ තියෙන database එකේ ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ප්‍රශ්න දැන් 10000කට කිට්ටුව 7-8000කට එහා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නවල එකතුවකින් ඔබතුමාලට පුළුවන් ඒ papers පාවිච්චි කරලා ළමයිට දෙන්න. එතකොට students කියන එක මේක එච්චර දැන් ගොඩක් අය කරන්නේ මේ link exam සහ lab exam නිසා මේ students කියන්නේ තමන් වෙනුවෙන් register වෙන ළමයිගේ list එක මේක. එතකොට manage කරන්න සහ manage groups තියෙනවා. මේ ටික වැදගත් වෙන්නේ නැහැ වැඩිය. මොකද මේක package හා සම්බන්ධ බැඳිච්ච එකක්. එතකොට මේකෙදි වැදගත් වෙන්නේ බොහොම ගොඩක්ම වැදගත් වෙන්නේ link exam සහ lab exam කියන එක. මම සරලව link exam එකක් කොහොමද ටීචර් කෙනෙක් හදන්නේ කියලා පෙන්නන්නම්. මේකෙදි link exam එකේ වෙන්නේ link එකක් තමයි ස්ටුඩන්ට්ස්ට යවන්නේ. යවුවට පස්සේ password එකක් ගහලා ඒකට log වෙලා exam කරන්න පුළුවන්. මම සරලවම එකක් හදන්නම්. මෙතනින් අපිට පුළුවන් අපිට දැන් අපි ටීචර් කෙනෙක් අලුතෙන් රෙජිස්ටර් වුණාම අපි යාලට free exam නිර්මාණය කරලා දෙනවනේ. ඒ list එක මෙතන පෙන්නනවා. ඒතර අපි කැමති exam එකක් තෝරලා මේකට session එක අපි test කියලා දාමු නිකන්. ඒක ඔයාලා කැමති එකක් දාගන්න. password එකක් දානවා. ඊට පස්සේ duration එක කියලා කියන්නේ කොච්චර විනාඩි ගාණක් මේක ඇක්ටිව් තියෙන්න ඕනේද කියන එක. උදාහරණයකට මේක පැයයි නම් ඇක්ටිව් තියෙන්න ඕනේ අපිට 60 ගහන්න පුළුවන්. එතකොට පැයෙන් පස්සේ මේකට කාටවත් ලොග් වෙන්න බෑ. ඊට පස්සේ max users කියන්නේ මේ link එකෙන් යන්න පුළුවන් වැඩිම ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණය. අපි කිව්වොත් 10යි කියලා මේ exam එක කරන්න පුළුවන් 10 දෙනෙකුට විතරයි. ඊට පස්සේ generate කරනවා. එතකොට මෙන්න මේ link එක තමයි මෙතන copy කරන්න පුළුවන්. මේ link එක අපිට පුළුවන් ඒ අදාළ ස්ටුඩන්ට්ස් වලට යවන්න. එතකොට මේක යවුවට පස්සේ අපි උදාහරණයකට හිතමු මෙන්න ස්ටුඩන්ට් කෙනෙක් ආවා. යා මේ link එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. ටුටක් ඉන්න. right. මේ විදිහට තමයි පෙන්නන්නේ. එතකොට නම ගහන්න පුළුවන්. එතකොට එයාගේ නම ගහලා ෆෝන් නම්බරය ගහන්න පුළුවන්. ගහලා ඊගාවට password එක. අපි දුන්න password එක මෙතන 1 2 3 කියන එකනේ. right. මෙතන 1 2 3 කියලා ගහලා අපිට පුළුවන් මෙතනින් log වෙන්න. හරි. එතකොට මේ successful log වුණාට පස්සේ මේ විදිහට පෙන්නන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ exam එකට සහභාගී වෙන්න. ඒ ක්ලික් කරාට පස්සේ ළමයාගෙන් අහනවා මේක CBT විදිහට කරනවද UBT විදිහට කරනවද කියලා. ඔයාලා දන්නවා CBT විදිහට කරේ අපේ කලින් අවුරුදු වල. නමුත් දැන් UBT වලට මාරු වුණා. අපිට පුළුවන් UBT කියන සිස්ටම් එක තෝරන්න. එතකොට මෙන්න මේ විදිහට exam එක create වෙලා මේ විදිහට ළමයාට කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි link exam වලින් වෙන්නේ. දැන් මම මේ sample එක මේ විදිහට කරගෙන යන්නම්. ඊට පස්සේ listing එකට ගියොත් මේ විදිහට කරන්න පුළුවන්. අපි මෙතන listing එක අහන්න පුළුවන්. 22번 문제입니다. 들은 것을 고르십시오. 산소. මේ විදිහට 들은 것을 고르십시오. 산소. මේ විදිහට කරගෙන යන්න පුළුවන්. exam එක. ඒතර මම කරන එක ලොකු වෙලාවක් ගන්න නැහැ. දැන් මෙතන සාමාන්‍යයෙන් අවම විනාඩියක් යන්න ඕනේ මේක ඇක්ටිව් වෙන්න. ඇක්ටිව් වුණාට පස්සේ මම ඊටු ටිකක් කරන්නම්. right තප්පර 11ක් තියෙනවා.
හරි. මේ විදිහට මේක ඇක්ටිව් වුණාට පස්සේ අපිට පුළුවන් එක්සෑම් එක ළමයා එක්සෑම් කරලා ඉවර වුණාට පස්සේ මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ කන්ෆර්ම් කරාට පස්සේ ඒ වෙලාවෙම බලා ගන්න පුළුවන් ලකුණු මට්ටම කොහොමද කියලා. මේ තියෙන ලකුණු. එතකොට ස්ටුඩන්ට් මේ විදිහට තමයි මේක කරලා ඉවර කරන්නේ. ඊට පස්සේ කලර් බ්ලයින්ඩ් ටෙස්ට් එක කරනවා නම් ඉස්සරහට ගිහිලා කලර් බ්ලයින්ඩ් එක කරන්න පුළුවන් ස්ටුඩන්ට්ට. කලර් බ්ලයින්ඩ් එක ඉවර වුණාට පස්සේ ළමයාට ස්ටුඩන්ට්ට පුළුවන් මේකෙන් අයින් වෙලා ඉන්න. එතකොට මේකේ වැදගත්ම දේ තමයි එතකොට ඒ කරන එක්සෑම් මේකේ ලයිව් යූසර්ස්ලා වලට ගියාට පස්සේ ලයිව් බලන්න පුළුවන්. ටීචර්ට පුළුවන් මේ විදිහට ඒ ලින්ක් එක්සෑම් එක මේ L කියලා කියන්නේ ලින්ක් කියන එක ස්ටුඩන්ට්. එතකොට ඒ විස්තර මෙතනින් බලන්න පුළුවන්. බලලා ඒ ළමයා කොහොමද මේ ලකුණු පාවිච්චි වුනේ, ඒ කියන්නේ ලකුණු කොහොමද ගත්තේ කියන එක මෙතනින් බලන්න පුළුවන්. ලයිව්. එතකොට අතන මාක් කරනකොට මෙතන ඒ වෙලාවෙම අප්ඩේට් වෙනවා හරිද වැරදිද කොයි ප්‍රශ්නද කරේ කියන එක. ඊට අමතරව මෙතන එක්සෑම් හිස්ටරි වලට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ඒ කරපු ළමයිගේ හිස්ටරි එක. එතකොට ටීචර්ට බලන්න පුළුවන් මේ ළමයා කොයි වගේ ප්‍රශ්නද කරේ කොහොමද කරේ නැත්තේ කියන එක. එතකොට ලින්ක් එක්සෑම් කියන එක දැන් ටීචර්ස්ලාට පැහැදිලි ඇති. හරිම සරලයි. ලින්ක් එක්සෑම් වලට ගියා. ලින්ක් එකක් මේ විදිහට එක්සෑම් එකක් ක්‍රියේට් කරා. එක්සෑම් එක ක්‍රියේට් කරලා මේ විදිහට කොපි ලින්ක් ගිහිල්ලා ස්ටුඩන්ට්ස්ලාට යවන්න පුළුවන්. එතකොට මේක ලින්ක් එක ඩියුරේෂන් එක හදන්න පුළුවන්. මැක්ස් යූසර්ස්ලා හදන්න පුළුවන්. මේකෙන් තීරණය කරන්න පුළුවන් කොයිතරම් කාලයකට කොයිතරම් ප්‍රමාණයකට මේ එක්සෑම් එක ඇක්ටිව් කරනවද කියන එක. අන්තිමටම එක්සෑම් හිස්ටරි වලට ගිහිල්ලා ඒ ළමයා කොහොමද එක්සෑම් එක කරේ කියන එක බලන්න පුළුවන්. right. ඊට පස්සේ lab system එකට අපි ගියොත් මේක ටිකක් ඇඩ්වාන්ස් සිස්ටම් එකක්. හරියටම HRD එකේ තියෙන එක්සෑම් ලැබ් එක වගේම මේකෙදි පුළුවන් තමන්ගෙම කියලා එක්සෑම් ලැබ් එකක් නිර්මාණය කරගන්න. ඒකට මහා ලොකු ඩිවයිස් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ටම කියලා මොබයිල් අපි කියමුකෝ Android device හරි. එහෙම නැත්නම් tab තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් PC තියෙන්න පුළුවන්. තමන්ගේ තියෙන ඕනෙම device එකක් දෙකක් තුනක් පාවිච්චි කරලා නැත්නම් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා තමන්ගේ ලැබ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. උදාහරණයකට මෙතන ඉස්සෙල්ලාම මේ ලැබ් කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා PC. තමන්ටම කියලා ඉස්සෙල්ලාම PC ප්‍රමාණයක්, ඒ කියන්නේ තමන්ටම කියලා device ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන් මෙතන. ඒක දැන් මේකේ නම් මම දැනට ඇඩ් කරපු දෙකක් තියෙනවා. මම කියන්නම් දැන් ලැබ් එකක ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ තමන්ට device නේ. එක්ක කම්පියුටර් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් ටැබ් තියෙන්න ඕනේ. ඒක ඇඩ් කරගන්නේ මේ ඇඩ් account කියන එකට ගිහිල්ලා. එතකොට මෙතන දාන්න පුළුවන් තමන්ගේ අපි හිතමුකෝ ඉන්ස්ටිටියුට් එකේ නම ABC කියලා. ABC කියලා දැම්මොත් ඊට පස්සේ මේ තියෙන්නේ තමන්ගේ ඒ අදාළ account එකට අදාළව එන නමේ මුල ටික තමයි මේ ABC කියලා මම ගහලා තියෙන්නේ. එතකොට මෙතන දාන්න පුළුවන් ABC ඉන්ස්ටිටියුට් කියලා. එතකොට ඊට පස්සේ පාස්වර්ඩ් එක මේකට දාන්න පුළුවන් තමන් කැමති පාස්වර්ඩ් එක. හරි. එතකොට තමන්ගේ accounts කොච්චරක්ද හදන්න කියලා අහනවා. අපි උදාහරණයකට දෙකක් දුන්නොත් ඒ කියන්නේ device දෙකක්. මේ කියන්නේ තමන්ට ඕනේ device ටික create කරගන්න තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ නමින් device දෙකක් හදාගන්න පුළුවන් මෙන්න මේ ඉන්ස්ටිටියුට් එකට. එතකොට create account කරාට පස්සේ ඊට පස්සේ PC manager ගියාට පස්සේ මෙන්න අලුතෙන් දෙකක් create වෙලා තියෙනවා. එතකොට මේකෙදි අපිට පුළුවන් මේක ඇක්ටිව් කරගන්න අවශ්‍යයි නම් ඇක්ටිව් කරගත්තට පස්සේ මේක සමන්ගේ සිස්ටම් එකට ලැබ් එකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම මේ දැනට ඇක්ටිව් කරන එක මම පෙන්වන්නේ නැහැ. මොකද මේ වෙලා යන නිසා මේක කෙලින්ම මේ දැක්වෙන නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් ඕන වෙලාවක ඇක්ටිව් කරගන්න. එතකොට පාස්වර්ඩ් එක රීසෙට් කරනවා නම් අමතක වෙනවා නම් මෙතනින් පුළුවන්. එතකොට රිමූව් කරගන්නවා නම් මෙතනින් පුළුවන් මේ accounts රිමූව් කරන්න. දැනට මේ ඇක්ටිව් කරපු දෙක කොහොමද ලොග් වෙන්නේ කියන එක මම ඔයාලට කරලා පෙන්නන්නම්. සරලවම. හරිම ලේසි, මහ ලොකු දෙයක් නැහැ. ඉස්සෙල්ලම දැන් මෙතන accounts තියෙනවානේ. PC manager වලට ගියාට පස්සේ මෙතන accounts තියෙනවා. ඒතර accounts දෙක හදලා ඉවරයි. දැන් ඕනේ අපිට ළමයි. ස්ටුඩන්ට්ස්ලාට ඇඩ්මිෂන් දෙද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ lab control කියන එක. ඊට පස්සේ new admission කියලා අපි බැලුවොත් ළමයෙක්ව රෙජිස්ටර් කරන්න පුළුවන් මෙතනින්. අපි සරලව මේ විදිහට අපි උදාහරණයට පොඩි image එකක් දාලා full name එක අපි දාමු test කියලා.
මේකේ 94 ටෙලිෆෝන් නම්බරේ select exam. ඊට පස්සේ මෙතන දාන්න පුළුවන් අපි exam එක ඒ ස්ටුඩන්ට්ස්ලා දෙන. ඊට පස්සේ CBT එකක්ද UBT එකක්ද කියලා මෙතන තෝරන්න පුළුවන්. exam එක දෙන දිනේ දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ exam time එක. හරි. මේ විදිහට තීරෝ ඊට පස්සේ session එක. අපි උදේ කියලා දැම්මොත් seat number එකක් දාන්න පුළුවන්. ඉඳ ගන්න seat number room number එකක් දාන්න පුළුවන්. එතන මේක සාමාන්‍ය සැබෑ exam එකක admission එකක් create කරන විදිහම තමයි select PC කියලා කියන්නේ. ඔයාලා අර අපි දාපු හදපු exam මේ device නිර්මාණය කරානේ. අන්න ඒ විදිහට එතන තියෙන ටික අපිට මෙතන select කරන්න පුළුවන්. මම දැන් මේ test 55 කියන එක select කරනවා. එතකොට මේ exam එක assign වෙන්නේ අන්නේ test 55 කියන device එකට. හරි. මම මෙන්න මේක create කරනවා. right. මෙන්න දැන් මේක create වෙලා තියෙන්නේ. දැන් අපිට මේකට මේ දුන්නට පස්සේ permission දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක හරිද නැද්ද කියලා මේක හදලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක කෙලින්ම මේ ස්ටුඩන්ට්ස් දැන් දීපු නම්බර එකට අපිට දැනුවත් කරන්න පුළුවන් WhatsApp එක කරා මේකෙන්. ඒතර එහෙම නැත්නම් මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් දැන්. උදාහරණයකට මේ විදිහට ඩවුන්ලෝඩ් කරොත් මේ විදිහට තමයි පෙන්වන්නේ. මෙතන මම මේ sample image එකක් දාපු නිසා මේක පෙන්වන්නේ. නැත්නම් මෙතන ස්ටුඩන්ට් ගේ ෆොටෝ එක තමයි මෙතන පෙන්වන්නේ. එතකොට එයාට ඇඩ්මිෂන් එකේ සියලු තොරතුරු මෙතන ඇතුළත් වෙනවා. Tamanට එන එක්සෑම් එක දිනේ සහ වේලාව, සෙෂන් එක කොයි වෙලාවේද, සීට් නම්බර් එක සහ රූම් නම්බර් එක. ඊට පස්සේ PC එක තමයි මේ තියෙන ටෙස්ට් කියලා. එතකොට මේක පුළුවන් අපිට ස්ටුඩන්ට්ට WhatsApp එක හරහා හරි ඊමේල් එකක් හරහා හරි ඇඩ්මිෂන් එක සාමාන්‍යයෙන් ඔෆිෂියලි වෙන විදිහටම මේක යවන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක දැම්මට පස්සේ අපි හිතමුකෝ අද තමයි ළමයා මේකට සහභාගී වෙන්නේ කියලා. ඒ දවසට අපිට තියෙන දැන් ඇඩ්මිෂන් යවලා ඔක්කොම කරලා ඉවරයි. මෙන්න මේක ක්ලික් කරලා අප්‍රූව් කරන්නයි තියෙන්නේ. දැන් අප්‍රූව් වෙලා තියෙන්නේ. ඊගාවට තියෙන්නේ මෙන්න මෙතන ක්ලික් කරොත් එක්සෑම් එක ස්ටාර්ට් වෙනවා. රයිට්. දැන් එන ප්‍රශ්නේ තමයි එක්සෑම් එක ස්ටාර්ට් වෙන්නේ කොහෙද? එතකොට ඒ ඩිවයිස් ටික සෙටප් කරගන්නේ කොහොමද කියන එක දැන් කරන්න. එතකොට ඒකට අපිට ප්‍රධානව තියෙනවා අපි Windows PC එකක් පාවිච්චි කරනවා නම් මම මේ අහපව ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මෙතන මේ lab app කියලා තියෙනවනේ. මෙන්න මේ ඔයාලගේ තියෙන Windows PC නම් මෙන්න මේ Windows PC එකට අදාළ software එක මෙතනින් ගන්න පුළුවන්. Android නම් තියෙන්නේ මෙතනින් ගන්න පුළුවන්. එතකොට Android phone එකක් හරි tab එකක් තියෙනවා නම් Android app එක මෙතනින් අරගෙන මේ විදිහට exam එක start කරන්න පුළුවන්. එහෙම නැත්නම් Windows නම් තියෙන්නේ මෙන්න මේක අරගෙන PC එකේ මේක run කරලා exam එක start කරන්න පුළුවන්. මම උදාහරණයකට දැන් කරන්නම් මේ app එක අරගෙන මේ Windows application එක අරගෙන කොහොමද exam එක run වෙන්නේ කියලා ඉස්සෙල්ලා සරලව කරලා පෙන්නන්නම්. දැන් මම දැනට දාලා තියෙන්නේ. ඉතින් මම මේක open කරනවා. right මේ විදිහට තමයි open වෙන්නේ. එතකොට මෙන්න මෙතන user මේ Windows එකේ වැඩ කරන විදිහ තමයි මම කියලා දෙන්නේ. ඔයාලා දැක්ක දැනටමත් PC manager වලට ගියාම active තියෙනවා මේ test 55 කියන එක. එතකොට මම මේ account එකට තමයි මේ device එකට තමයි දැන් මේ log වෙන්නේ. එතකොට මේ test 55 කියලා දීලා තියෙන මේ device එක password එක මම මේ විදිහටම දීලා තියෙනවා මේ කලින් දීප එක. ඔයාලා අලුතෙන් set වෙනකොට මේකට දෙන්න පුළුවන් ඔයාලගේ අලුත් password username. ඊට පස්සේ මේකේ sign in කරාට පස්සේ right මේ විදිහට තමයි මේ Windows PC එකේ Windows වලට අදාළ ඇප්ලිකේෂන් එක සපෝට් කරන්නේ. දැන් උදාහරණයකට ඔයාලා දැක්කා දැන් මෙතන අපිට තියෙන්නේ lab වලට ගිහිල්ලා lab control එකට ගිහිල්ලා මෙතන start කරන්න. මෙතන start කරොත් දැන් ඔයාලා හිතන්නකෝ මේක ඇත්තටම තමන්ගේ තියෙන වෙන PC එකක් කියලා. මේ waiting වෙලා තියෙන්නේ තමන්ට exam එකක් ලැබෙනකන්. ඒ කියන්නේ මේ PC එකට exam එකක් assign වෙනකන් මෙහෙම waiting තියෙනවා. දැන් මම active කරනවා මෙතනින් play කරලා මේ start exam දුන්න ගමන් PC එක select කරලා නම් තියෙන්නේ හරියට අතන exam එක start වෙන්න ඕනේ. අපි exam කරලා බලමු start කරලා. right. මෙන්න මේ විදිහට ඊට පස්සේ UBT එක ඒ ස්ටුඩන්ට්ට කරන්න පුළුවන්. දැන් බලමු අපි ඉස්සරහට ගිහලා sample එක මෙයාගේ image එක වැටෙනවා. මේ sample එකක් දුන්න නිසා මේ විදිහට වැටෙන්නේ. ඊට පස්සේ start කරන්න පුළුවන්.
ඊට පස්සේ ඇත්තම exam එක වගේ මේ විදිහට next කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ start කරන්න පුළුවන්. එතකොට ඒ අදාළ ස්ටුඩන්ට් ගේ මේ ඉමේජ් එක ඇතුළුව ඉතුරු තොරතුරුත් මෙතන වැහලා එයාට එක්සෑම් එක කරගෙන යන්න පුළුවන්. මම මේ එක්සෑම් එක කරන්නේ නැහැ. මොකද මේ කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නිසා මම මේකෙන් අයින් වෙනවා දැන්. මේක F10 එක ගැහුවට පස්සේ මේ Windows එකේ අපිට අයින් වෙන්න පුළුවන්. right. ඊට පස්සේ මම ඔයාලට කරන්නම් කොහොමද ඔයාලා පාවිච්චි කරන device එක tab එකක් නම්. right. අපි මේක stop කරමු. මම ස්ටොප් කරනවා දැනට. අපි ටැබ් එකක් නම් අපි පාවිච්චි කරන්නේ දැන් අපි දන්නවා ඇත් එක්සෑම් එක HRD එකේ කරන්නේ ටැබ් එකක් භාවිතා කරලා. එතකොට ටැබ් එකක් නම් අපේ වෙනම ඇප් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න. ඒකත් මෙන්න මේ ලැබ් එකට ගිහිල්ලා මෙතන ඇප් එකට ගිහිල්ලා මේ Android ඇප් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකට හරි ටැබ් එකට හරි මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. right. අපි දැන් මම ඉන්ස්ටෝල් කරපු එක පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ තියෙනවා MNJ topic lab කියන එක. අපි ඒක ඕපන් කරනවා. එතන මේකෙත් අර විදිහටමයි තියෙන්නේ. මේ test 55 කියලා මෙතන තියෙන user name එක, අර device name එක, මෙතන password එක. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන sign in කියලා ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා මෙතන log එකක් එක්ක සම්පූර්ණම මේක start වෙනවා. දැන් ඔන්න waiting list එක මේකේ වැහලා තියෙනවා. අනිත් පැත්ත හරවමු අපි. එතකොට සාමාන්‍යයෙන් exam එක කරන විදිහටම හරවලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ මම මෙතන දැන් ඔයාලට මම පෙන්නන්නම් මගේ PC එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. PC එකේ අපි lab control වලට ගියොත් අහපව්. ඔන්න දැන් මම මෙතන start කරනවා exam එක. එතකොට අපි බලමු tab එකේ start වෙනවද කියලා. right. දැන් පේනවා ඇති ඔයාලට ටැබ් එකක් භාවිතා කරලත් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් Windows මේ PC එකක් පාවිච්චි කරලත් පුළුවන්. දැන් මේ ටැබ් එකේ මේ විදිහට මේක තමයි 100%ක්ම සාර්ථක මම හිතන්නේ. මොකද PC එකට වැඩිය දැන් ළමයි හුරු වෙන්න ඕනේ ටැබ් එකට. right. අපි next කරගෙන යමු ඉස්සරහට. අර විදිහම තමයි. right. මේ විදිහට තමයි වැඩ කරන්නේ ඔය. සාමාන්‍යයෙන් ඇත් එක්සෑම් එක විදිහටම මේ විදිහට කරගෙන යන්න පුළුවන්. right. මේ විදිහට ප්‍රශ්න වලට ඉස්සරහට යන්න පුළුවන්. ඒතර ඉමේජ් ප්‍රශ්න තියෙනවා. අනිත් ප්‍රශ්න සියලුම ප්‍රශ්න මේකේ අන්තර්ගතයි. මේ විදිහට කරලා අපිට පුළුවන් මේ විනාඩි මෙතන කාලය අවසන් වුණාට පස්සේ අරකේ විදිහටම සබ්මිට් කරන්න. එතකොට පැහැදිලිවම පේනවා ඇති මොකද එක්සෑම් එකක් හරිම ආකාරයෙන් HRD එකේ දෙන විදිහටම කරන්න පුළුවන්. එතකොට device දෙකත් ඒ විදිහටම සම්බන්ධ කරලා මේ වගේ ඒ කියන්නේ device ඕනේ ප්‍රමාණයක් Tamanට lab එකට ගන්න පුළුවන් නම් ඕනම ප්‍රමාණයක් මේ විදිහට පාලනය කරන්න පුළුවන්. අනිත් එක එකම admin panel එකෙන් මේ සියලු මේවා පාලනය කිරීමේ හැකියාව තියෙනවා. හරි. මම මේක submit කරන්නම් දැනට. හරි. එතන මේ විදිහට ලකුණු පෙන්නනවා. එතන ඔයාලා මේකෙන් back වෙනවා නම් back වෙන්නේ මෙන්න මෙතන settings icon එකක් තියෙනවා අපේ lab control app එකේ tab එකේ පාවිච්චි කරන. ඒකට ගියාට පස්සේ අහපව මුලට යනවා. ඔයාලට පුළුවන් open browser කරොත් අහපව මුලට යන්න. එතන මෙතනදී මෙන්න මේ තප්පර 37යි 38යි කියලා 36යි කියලා මේ විදිහට count වෙනවා. විනාඩියක් ඇතුළත ඔයාලා action එකක් ගත්තේ නැත්නම් අහපව මුල් පිටුවට යනවා. එතකොට මෙතන මේ count එකෙන් පස්සේ එහෙම තමයි වෙන්නේ. මම වෙලා යන නිසා ඒකෙත් එකල් තියාගන්න නැහැ. අපි බලමු ඉස්සරහදී කොහොමද කරන්න කියලා. හරි. lab එකේ වැඩ ටික එහෙමයි වෙන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් මේ system එකේ වැඩ ටික කරගෙන යන්න. එතකොට lab exam එකක් කරනවා නම් අය කරන ගාණක් තියෙනවා. ඒ කියන්නේ මේක buy කරගන්න ඕනේ. එතකොට renew කරාට පස්සේ මෙතන පුළුවන් දැනට නම් මේකේ අපි price set කරලා නැහැ මම හිතන විදිහට. මේක test කරන එකක්. මේ මාසෙකට 900ක් වගේ තමයි මේකේ දාලා තියෙන එක device එකකට. මේක අඩු වැඩි වශයෙන් අපිට කතා බහ කරලා හදා ගන්න පුළුවන්. සමහර ටීචර්ස්ලා ඉන්නවා device ගොඩක් කරගන්න අය, සමහර අය ඉන්නවා කීපයක් කරගන්න අය. ඉතින් ඒ අදාළ device ප්‍රමාණයට අදාළව අපිට පුළුවන් price එක කොහොමද කරන්න කියන එක. ඒක නිසා මේ තියෙන number එකට කතා කරලා ඔයාලට පුළුවන් දැනගන්න කොච්චර ප්‍රමාණයක් යනවද කියන එක. අනිත් එක
සමහර ටීචර්ස්ලා ඉන්නවා මේ වගේ වෙබ්සයිට් ඩෙවලොප් කරගන්න බලාගෙන ඉන්න අය, මේ වගේ එක්සෑම් සිස්ටම් හදාගන්න බලාගෙන ඉන්න අය. ඉතින් අපි ලෑස්ති ඒ වගේ අයට උදව් කරන්න. ඒගොල්ලෝ කැමති නම් අපිට පුළුවන් ඒ අදාළ මිල ගණන් සාකච්ඡා කරලා මේ වගේම සිස්ටම් මේ ඩෙවලොප් කරලා දෙන්න. පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් ලැබ් සිස්ටම් එක, අනිත් එක ලින්ක් එක්සෑම් කියන එක. ලැබ් සිස්ටම් එකට වැඩිය ලින්ක් එක්සෑම් එක හරිම සරලයි, ඒ වගේම පහසුයි. මොකද තම තමන් ළමයිට පුළුවන් තම තමන්ගේ ඩිවයිස් වලින් ලොග් වෙලා කරන්න. එතකොට ඒක ඔඩිට් කරන්නත් පුළුවන්. මෙන්න මේ එක්සෑම් හිස්ටරි වලට ගියාට පස්සේ ටීචර්ට පුළුවන් ළමයා කොයි විදිහටද මේකට සහභාගී වුනේ කියලා බලන්න. ඉතින් මේ ටික තමයි ටීචර්ස්ලාට මට පැහැදිලි කරන්න තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මේකට සම්බන්ධ වෙන්න හරි, අලුතෙන් වෙබ්සයිට් එකක් තමන්ගේ ඩෙවලොප් කරගන්න හරි, ඒ අදාළ තාක්ෂණික දේවල් කරගන්න මොන හරි දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න. මේකේ WhatsApp අපේ නම්බර එක WhatsApp වැඩ කරනවා, නැත්නම් ඊමේල් කරන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් වීඩියෝ එක නරඹපුවා ඔයාලට බොහොමත්ම ස්තුතියි. ආයෙත් දවසක හමු වෙනවා.